ගොඩ මට හම්බෙන වෙනත් චෝදනා මම දැකලා තියෙන චෝදනා පත්‍ර පිළිලා තියෙන්නේ ඒ වෘත්තියේ මිනිස්සු ඒගොල්ලෝ අතල් ගත්තා කියලා තමයි චෝදනා. දැන් බලමුකෝ මේ ඉන්න ඔබ වගේ කණ්ඩායමකට තියෙන චෝදනා මොනවද? අපිට වෙලාවට තැනකට යන්න බැරි කරා කියලා. හරිද? අපිව මග රස්ති අඩු කරා කියලා. අපිව එක්ක ඉක්මනින් අරන් ගියා කියලා. එක්ක අපිව මග දාලා ගියා කියලා. එක්ක මගේ ආදරය කරන කෙල්ලෝ මග දාලා මා විතරක් අරගෙන ගියා කියලා. එක්ක මගේ කොල්ල බහින්න හදද්දි බස් එක ඇදුවා කියලා. දැන් ඔය මාත් ඔය ඔයගේ ටික ගන්නකො. දැන් ඔය ඉන්ටර්වියු චෝදනා නෑ. ඔය තමයි චෝදනා. ඔය මේ 2.5 චෝදනා නෙමෙයි. ඇත්ත චෝදනා මම මේ කියන්නේ ඕගලන්ට සාමාන්‍යයෙන් මිනිස්සු වගේ චෝදනා නෙමෙයි. ඉඳලා ඉඳලා ඉතින් බුලත් කියන පාරක් අර මේ ජනේලෙන් එකට දැම්මා වගේ ගොබ්බ චෝදනාවක් කරනවා. ඒ වගේ එකක් දෙකක් අරන් ඒ වගේ දැන් පරම්පරාව වෙන නෑනේ. අතිශය අඩුයි. වැඩිම චෝදනා ප්‍රමාණය තියෙනවා මම කියපු ඒවා නෙමෙයිද? වැඩිම චෝදනා. ඔය ඔක්කොම චෝදනා ඔබ කියලා හොයලා බලන්න. සියලු චෝදනාවල තියෙන්නේ පුරවැසියාගේ ආතල් කැඩුවා කියලා. චෝදනා. ඔබ ගත්ත ආතල් එකක් වෙන්නේ මේ චෝදනාව තියෙන්නේ. දැන් නවනගරේ බස් එක මේ කිලෝමීටර් 4 හරිද? නේද? කිලෝමීටර් 4 විනාඩි 20 විනාඩි 40න් යන එක ආතල්ද ඩ්‍රයිව් කරන කෙනාට ආතල්ද කන්ඩක්ටර් ආතල්ද මොන වදයක්ද මං කියන්නේ එහෙමනම් හවසට යාම මෝටර් සයිකලේ දුන්නාට පස්සේ යා හවස දරුවා දාගෙන යනකොටත් ඒ වගේ යන්න බෑ හරිද එමින් ගිහලා නවත්තගෙන එක තැනක ඉඳලා වයිෆ් පිටිපස්සේ අර එළවලු මල්ලයි තියාගෙන යන ගම එමින් ගිහලා නවත්තලා ආයේ නේද අර ලයින් එක යන්න බෑ නෑනේ නේද තමන් සතුට විඳින්න කැමති නම් තමන් මේ නවනගරේ ඉඳන් රත්නපුරයට යන විනාඩි 45 හැමතිස්සම ගත කරන්න බෑ එහෙම නෑනේ මොකද මේ අපි කරන්නේ අපේ රස්සාව ඇතුලේ ඔබ කරන්නේ අපි කියන එකට ඔබ මේ කරන රස්සාව ඇතුලේ ආතල් එකක් ගන්න මිනිස්සු නෙමෙයි. මාර විඳවීමක් ජීවිතේ විඳවන මිනිස්සු. මේ තියෙන විශාල රුපියල් සත ෆයිට් එක ඇතුලේ මාරාන්තික විදියට දිය වෙන, ගෙවෙන, තැලෙන, පොඩි වෙන කෝච්චියක කෝච්චි පීනට අවුච්ච කාසියක් වගේ පොඩි වෙන මිනිස්සු කණ්ඩායමක්. එක රෝදකින් තැල්ලා ඊළඟ රෝදයක් කරනවා. ඊළඟ රෝදයක් කරනවා. ඊළඟ අඩුපාඩුවක් වෙනකම් බලාගෙන ඉන්න. ගමන් වාර 6ක් හොඳට අරන් ගියතරනේ 7 වෙනි ගමන් වාරදී කෙලෙවුවොත් අම්මගේ තාත්තගේ සීයා මුත්තගේ දම් බැනුම් අහන රස්සාවක ජීවත් වෙන්නේ නැද්ද? දරුවන්ගේ දම් බැනුම් අහන